ළමයින්ට අටේ ක්ලාස් එකේ ළමයින්ට වෙනද තියෙන්නේ පාඩම. නමුත් පාඩම පොඩ්ඩක් අපි අද නවත්තලා අපි වැදගත්ම පේපර් එකක් සාකච්ඡා කරන්න දාලා තියෙනවා. මේ පේපර් එක පුතාලට මීට කලින් අපි දවස් දෙකකට තුනකට කලින් ගෲප් එකට දාලා තියුවා. මම හිතන්නේ ඔයාලා සීලම දෙනා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඇති. එහෙනම් ඔයාලා දැන් මේ සම්මන්ත්‍රයෙන් බලාපොරොත්තු වෙන්නේ මේකට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඒ නිසා හැම දරුවෙක්ම පොඩි කොලයක් ගන්න වෙනවා ළඟට. ප්ලස් කැප් කොලයක් හරි හාෆ් ෂීට් එකක් හරි හොයාගන්න. ඉස්සෙල්ලාම හොඳයි. ඔයාලා දාගන්න පුතා මේ පේපර් එකේ මම හිතන්නේ PDF එකක් අවල තිබිච්ච නිසා හැම කෙනාලගම ටියුට් එක ඇති කියලා මම හිතනවා නේද? පිළිතුරු ලියන කඩදාසියක් ගන්න. මේ වෙලාවේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ ලින්ක් එක ෂෙයා කරන්න පුළුවන්. එයාලට පන්තිට සම්බන්ධ වෙන්න. මේ සම්මන්ත්‍රණය ගොඩක් වැදගත් වෙනවා. මේක ගොඩාක් වෙලා යන්නේ පුතේ පැයකමාරක් වගේ වෙනකොට මේ ප්‍රශ්න ටික ඉවර වෙනවා. හැබැයි මේ වැදගත් ප්‍රශ්න ටිකක්. දැන් ඔයාලා මට මේකේ උත්තර එහෙම කියන්න ඕනේ. හොඳේ. සද්ද නොකර එහෙම ඉන්න එපා. ගොඩාක්ම අපි එක දිගටම දැන් පාඩම් කරගෙන ආපු නිසා අපි බැලුවේ එක දවසක් අපි බහුවර්ණ ටෙස්ට් එකක් කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. හොඳයි. මේ පාඩමේ මෙතන තියෙන පුතේ සත්තු කිහිප දෙනෙක්. අපි බලමු. ගැඩවිලා, තනකොළ පෙත්තා, තිලාපියා, ගොළුබෙල්ලා, මයිනා ගැරන්ඩියා. ඔන්න සත්තු කිහිප දෙනෙක් ඉන්නවා. හරිද? දැන් මට අපේ පුතාලා කියන්න ඕනේ මෙතන ඉන්න සත්තු පුෂ්ඨ වංශේනුත් ඉන්නවා අපුෂ්ඨ වංශේනුත් ඉන්නවා. දැන් කියන්න කවුද පුෂ්ඨ වංශීන් කියන්නේ? කො අපේ ඔසාන කියන්න කවුද පුෂ්ඨ වංශීන් කියන්නේ? කොඳු යට පෙලක් සහිත සතුන්. සතුන් very good. නැත්තල් ලියන්න පුළුවන් අභ්‍යන්තර සැකිල්ලක් තියන අය. එතකොට අපුෂ්ඨ වංශීන් කියන්නේ කවුද? අභ්‍යන්තර සැකිල්ලක් නැති අය නේද පුතේ? ධම්මට කියන්න ඕනේ මේ කියන අය පුෂ්ඨ වංශීන්ද අපුෂ්ඨ වංශීන්ද කියලා කියන්න ඕනේ. අනිත් අයත් මයික් ඔන් කරලා කියන්න පුතේ. ගැඩවිලා අපුෂ්ඨ වංශී. අපුෂ්ඨ වංශී. අන්න හරි. තනකොළ පෙත්තා. පුෂ්ඨ වංශී. පුෂ්ඨ වංශී. තනකොළ පෙත්තා පුෂ්ඨ වංශී. අපුෂ්ඨ වංශී. තනකොළ පෙත්තා පුෂ්ඨ වංශීද? අපුෂ්ඨ වංශී. තිලාපියා පුෂ්ඨ වංශී. පුෂ්ඨ වංශී. ගොළුබෙල්ලා පුෂ්ඨ වංශී. ගොළුබෙල්ලා කටුවක් තිබුණට එයා අපුෂ්ඨ වංශී. පොඩ්ඩ අහගන්නකෝ. මම පුතාලට විනාඩියක් ඉන්න හරියට ආවේ නෑනේ. උත්තරේ හරියට කියවුන්නේ නෑනේ. පුතේ පුෂ්ඨ වංශීන් අපුෂ්ඨ වංශීන් ටික මම දැන් ඔයාට කියනවා. පුෂ්ඨ වංශීන් අපුෂ්ඨ මේක ලයිට් එක දාන්න. වංශීන්
පුෂ්ඨ වංශීන් තමයි පුතේ මත්ස්‍ය. මත්ස්‍යයින්. දෙගොඩ දෙකේම ඉන්න අය උභය ජීවීන්. තුන සම්පූර්ණම ගොඩබිමටම අනුවර්තනය වෙච්ච අය. උරංගයින්. හතර පක්ෂීන්. පහ අපි ශීරපායි කිරිබීලා වැඩෙන සතොත්. ඒගොල්ලෝ තමයි මොකද? පුෂ්ඨ වංශීය. එතකොට දැන් මේවන් මත්ස්‍ය පුෂ්ඨ වංශීය. මයිනා කියන කවුද? පක්ෂීන් පුෂ්ඨ වංශීය. ගැරඩියා කියන කවුද? උරංගයෝ පුෂ්ඨ වංශීය. කවුද අපුෂ්ඨ වංශීය? ඒ තමයි නිඩාරියාවන්. ඇනලීඩාවන්. ආත්‍රපෝඩාවන්. මොලුස්කාවන්. පුතේ නිඩාරියාවන් කියන්නේ මුහුදේ ඉන්න සෙට් එකක්. මුහුදු ජලයේ ඉන්නේ. කවුද? ඔයා අහලා තියෙනව නේද? කොරල් බුහුබාවා. හයිඩ්‍රා. ලොඩියා අන්න හරි ඔය එන්නේ ජෙලිෆිෂ්. බැලුවම මේ සම්මන්ත්‍රණය කරන එක සෑහෙන වටිනවා. අමතකයිනේ. ඒ තමයි නිඩාරියාව. ඇනලීඩා කියන්නේ පණුවෝ. ඇඩවිලා ඊළඟට මොකද්ද? කූඩැල්ලා. ඒ සෙට් එක ඇනලීඩා. ආත්‍රපෝඩා කියන්නේ පුතේ සංදිපාදිකයෝ. මොකද? මැස්සා, මදුරුවා, ඊළඟට මකුළුවා, පෝනිස්සා, ඉස්සා, පොකිරිස්සා. ඒක තමයි වැඩිම ඉන්න සමනලයා, තරපොත්තා ඔක්කොම ටික. ආත්‍රපෝඩාව. ඊළඟට මොලුස්ක කියන්නේ පුතේ ඔය බෙල්ලෝ, ගොළු බෙල්ලා, හම් බෙල්ලා, දල බෙල්ලා, අටපියල්ලා, දෙපියම් බෙල්ලා, හක් බෙල්ලා. අන්න ඒ ටික දැන් තේරුණානේ. එහෙනම් ප්‍රශ්නාංක 1 කියලා දාගන්න පුතේ පිළිතුරු කොලේ. වර්ගීකරණයේදී ගැඩවිලා සහ ගැරන්ඩියා ප්‍රධාන සත්ත්ව කාණ්ඩ දෙකකට වර්ග කර ඇත. මේ සදා යොදාගෙන ඇති අභ්‍යන්තර ලක්ෂණය කුමක්ද? මොකක්ද අභ්‍යන්තර ලක්ෂණය? ඔව්. ලියන්න කොඳුවට පෙලක් තිබීම සහ නොතිබීම. 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 නැත්තම් මෙහෙම ලියන්න පුළුවන් පුතේ. අභ්‍යන්තර සැකිල්ලක් තිබීම හා නොතිබීම. අභ්‍යන්තර සැකිල්ලක්. අභ්‍යන්තර සැකිල්ලක් තිබීම හා නොතිබීම. හොඳයි. දැන් පුතේ දෙවෙනි කොටස. ඔයාලගේ උත්තර තමයි ඕනේ. ඔයාලට ඔය මුලින් ඒවා අමතක වෙන හින්දාම තමයි මම මේ සෙමින එක කළේ. මේ ටික හොඳට මතක් කරලා දෙන්න පුතේ පරණ ටික. ඔන්න අහනව ගොළුබෙල්ලා මොලුස්කා කාණ්ඩයට අයිති වේ. එම කාණ්ඩයේ සමහර සතුන්ගේ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයක්. පුතේ ගොළුබෙල්ලා අයිති වෙන්නේ මොලුස්කාට. මොලුස්කා වල මොකද්ද දක්ලා ලැබෙන දේ? හරි බාහිර කවචය. ඔව් කියන්න තව හරි. බාහිර කවචයක්. බාහිර කවචයක් තියෙන හැබැයි හැම කෙනාටම නෑ. සමහරුන්ට තියෙනවා. ඔව්. තව කියන්න. පේශමේ පාදයක් තියෙනවා. මේ කරුණ ටික ලියන්න පුතාලා. ලියන්න මුදු දේහයක් තිබීම. මුදු දේහයක් තිබීම. මුදු දේහයක් තිබීම. ඒ හින්දා මුදු දේහයක් තියෙන හින්දාම මේකලට කියනවා මුද්වන්ගීන් කියලා. මුදු දේහයක් තිබීම. ඊළඟට ලියන්න පුළුවන් පුතේ
පේශිමේ පාදයක් තිබීම පේශීමේ පාදයක් තිබීම පේශීමේ පාදයක් තිබීම මුදු දේහයක් 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 තිබීම පේශීමේ පාදයක් තිබීම ඊළඟ එක තව එකට ලියන්න පුළුවන් පුතේ ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහාවරණයක් තිබීම ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහාවරණයක් තිබීම ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහාවරණයක් තිබීම හරි ඊළඟට අහනවා එම කාණ්ඩයට සමහර සතුන්ගේ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයක් රූපේ දැක්ව ඒ කුමක්ද? ඔව්. ඒක තමයි ඊළඟ දාගන්න බාහිර කවචයක් තිබීම. ඒක තමයි වැදගත්ම දේ බාහිර කවචයක් තිබීම. මම ඔය ඔක්කොම ලක්ෂණ ටික වැඩි වෙනුත් එක්ක ලියුව පුතේ ප්‍රශ්නට උත්තරේම නෙවෙයි මේක උත්තරේ තියන්න ඕනේ බාහිර කවචේ මම වැඩිපුරත් එක්ක දෙනවා ලියන්න. මට ඕනේ මේ දැනුම ලබා දෙන්න ඔයාලට. ඊළඟට ඔබ සඳහන් කළ ලක්ෂණය නොමැති මොලුස්කාවේ මට කියන්න කටුවක් නැති මොලුස්කාවේ කවචයක් නැති මොලුස්කාවේ කියන්න. හංගොල්ලා අන්න හරි හංගොල්ලා. හංගොල්ලට කවචයක් නැහැ හංගොල්ලා. හංගොල්ලා හොඳයි ගොළු බෙල්ලාගේ සංචරණාවයවේ මොකද්ද පුතේ? පේශිමේ පාදය පේශිමේ පාදය very good පේශිමේ පාදය හොඳයි පුතේ නිවැරදිව කොටස් ටික දාන්න ඔයාලා තුන්වෙනි කොටසට එන්න දැන් ගැරන්ඩියා භෞමික ජීවිතයට හොඳින් අනුවර්තනය වූ පුෂ්ඨවංශී සත්වයෙකි. පුතේ ගැරන්ඩියා රළු පරිසරවල මේ ගැරන්ඩියාට හොඳට වියලි පරිසරවල ඉන්න පුළුවන්. මේ වගේ අර කඩතුළු වලින් ගස් අස්සෙන් ඊළඟට පස් තුලින් රෝංගල නේද ගැරන්ඩියක් බානක ගල් ගොඩක් තුන ඒක අසර රිංග ගන්නවා. එම රිංගලා යන්න පුළුවන්. එහෙම ගියා කියලා ඕකේ මොකුත් නැහැ සම ගොඩාක් වියලි කොරපත වලින් ආවරණය වෙලා තියෙනවා. තේරුණානේ? එහෙම ගැරන්ඩියාට පුතේ සමහර උරගීන්ට වතුර නැතුව දවස් ගණන් ඉන්න පුළුවන්. ඒ වගේ. මොකද ඌ හොඳම ගොඩබිම පරිසරයට හොඳ රළු පරිසරයට ඌ අනුවර්තනය වෙලා තියෙනවා. ගැරන්ඩියා අයත් වෙන සත්ව කාණ්ඩය මොකಾದ පුතේ ගැරන්ඩියා අයිති වෙන්නේ? අපේ ළමයි රෙප්ටීලියා අන්න හරි රෙප්ටීලියා උරගයින් දෙකම ලියා ගන්න රෙප්ටීලියා ඇලයිරක් ගහලා උරගයින් ගැරන්ඩියා අයිති වෙන්නේ රෙප්ටීලියාට රෙප්ටීලියා කියන්නේ රෙප්ටීලියා උරගයින් B
ශ්වසනය සඳහා පෙනහැලි තිබීම හැරුණු විට එම සත්ත්ව කාණ්ඩයේ වෙනත් පොදු ලක්ෂණයක්. පුතේ රෙප්ටීලියාගේ හුස්ම ගන්න ශ්වසනයට පෙනහැලි තියෙනවා තව ඒවා. මගේ අතින් දැන් කියවුණා. සම ඔව් සම තෙත්තු සම කියන්න පුතේ සම කොහමද? තෙත්තු සම අන්න හරි ලියන්න මෙහෙම. ලියාගන්න මේ විදිහට රෙප්ටීලියාවන්ගේ කොරළ සහිත වියලි සමක් ඇත. කොරළ සහිත වියලි සමක් ඇත. ඔසාන ලිව්වද? ලියන්න පුතේ. තාම නෑ ලියන. හොඳයි. ඉෂිනී පුතේ පේපර් එක තියෙනවද? PDF එක print out එකක් ගන්න බැරි වුණාද? බැරිුණා සර්. කමන්න මේ පේපර් එක ස්ක්‍රීන් එකේ තියෙනවනේ අංක ටික හරියට දාගන්නකො පුතේ. හොඳයි. එකක් තමයි බලන්න මං කලින් කොරළ සහිත වීලි සමක් ඇත. ඒකටම දාගන්න සම ග්‍රන්ථි වලින් තොරයි. සම ග්‍රන්ථි වලින් තොරයි. හරි. තව වෙනන් ලියන්න පුළුවන්. ඒ ඇතින නේද? ඊළඟට හතරවෙනි කොටසට එන්න පුතේ. ගැඩවිලා අයත් කරන සත්ත්ව කාණ්ඩේ සතුන්ට කියනවා සකණ්ඩ පණුවන්. ගැඩවිලා අයිති වෙන්නේ ඇනලීඩාවන්ට. ඇනලීඩාවන් මෙන්න මේ විදිහට බාහිරින් සහ අභ්‍යන්තරයෙන් මෙහෙම ඛණ්ඩවලට බෙදලා තියෙනවා. ඒහින් තමයි කියන්නේ සකණ්ඩ පණුවන්. ඛණ්ඩ සහිත පණුවන්. දේහේ ඛණ්ඩවලට බෙදිලා අභ්‍යන්තර බාහිර දෙකෙන්ම බෙදිලා. එහෙමනම් ගැඩවිලා ආයතන කාණ්ඩයේ සතුන්ට සකණ්ඩ පණුවන් කියලා කියනවා. මවුන් සකණ්ඩ පණුවන් ලෙස කියන්නේ ඇයි? සකණ්ඩ ඛණ්ඩ සහිත ලියන්න පුතේ. සකණ්ඩ කියන එකේ තේරුම දේහය ඛණ්ඩවලට බෙදී ඇති නිසා. දේහය ඛණ්ඩවලට බෙදී ඇති නිසා. දේහය ඛණ්ඩවලට බෙදී ඇති නිසා. ඛණ්ඩවලට බෙදලා තියෙන හින්දා අපි කියනවා සකණ්ඩ පණුවන් කියලා. ඔය වගාබිමක ගැඩවිලා ඉන්නවා කියන්න පුතේ වගාව හොඳට සරු කරනවා. වාතනය වැඩි කරනවා. ඊළඟට ගැඩවිලා ඉන්නවා කියන්න පුතේ ඒ පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. එහෙනම් ඒක හොඳයි. අපි අහනවා වගාබිමක එම සත්‍යය සිටීමෙන් නැති ප්‍රයෝජනය. මොනවද ප්‍රයෝජන? දාගමු මේ විදිහට එකක් ගැඩවිලා ඉන්න එකේ ප්‍රයෝජන පුතේ. ලියන්න. පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ. පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ. පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ. තව ලියන්න පුළුවන් පස වාතනය වේ. ගැඩවිලා ඉන්නකොට පුතේ ගැඩවිලා පස ASCII යනවනේ. එතන පස් අංශු අතර හොඳට වායු ස්තර හැදෙන්න පටන් ගන්නවා. පස හොඳින් වාතනය වේ. පස හොඳින් වාතනය වේ. හොඳට වායු අවකාශය හැදෙන්න පටන් ගන්නවා. වාතනය වෙනවා. right? පස්වෙනි ප්‍රශ්නෙට එන්න. ඉහත සතුන් අතරින්
පහත එක් එක් ලක්ෂණ දරන සතුන් තෝරා ලියන්න. ඔන්න ලියමු. සංදි සහිත උපාංග වලින් යුත් ඛණ්ඩනීය වූ ශරීරයක් තිබීම. කවුද පුතේ? තනකොළ තනකොළ පෙත්තා. හරියට අංක දාන්න print out එක ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් මේකෙන් අංක ටික බලලා පුතේ දාගන්න. සසරේ සඳහා ජලක්‍රෝම කියන්නේ කරමල් තියෙන මත්ස්‍යයින්ට. ඒ නිසා තිලාපියා. పూర్ව ගාත්‍රා ක්‍රියාපත්තිය ක්‍රියාබනවා. పూర్ව ගාත්‍රා ක්‍රියාපත්තියනේ කාටද පුතේ? ආන්න පක්ෂීන්ට මයිනා. ඔන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නය අවසానයි. ඒක හදලා තියන්නේ ඔයාලගේ විෂය නිර්දේශයේ කීවෙනි පාඩමද? දෙවෙනි පාඩමෙන් හදලා තියෙන ඔය ප්‍රශ්නය පුතේ. ඔන්න දැන් එන්න දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය හදලා තියෙන්නේ මේ ළඟදී අපි ඉවර කරපු චුම්බක. ඒ හින්දා මං විනාඩි 2-3ක් දෙනවා. අපේ පුතාලට ලියන්න බැරි වුණා නම් එකක් දෙකක් හරි ලියන්න. මේ සමාවෙන්න මේකේ පළවෙනි කොටස සුද්ධ ජීවි. පළවෙනි පාඩමෙන් පළවෙනි කොටස හදලා තියෙන්නේ. ඒකේ B කොටස තමයි චුම්බක. පාඩම් දෙකක් මම කවලම් කළා. හැම පාඩමක්ම කවලම් කරලා ඒ ඔක්කොගෙම පුතේ පොඩි කොටස් අරන් තියෙනවා. දැන් ඔයාලා දෙකේ ඒ කොටසට තනියම උත්තර දෙන්න. පේපර් එක නැතුණාට කමන්නේ කඩදාසිය ලියන්න පුතේ. විනාඩි 2යි දෙන්නේ. පුළුවන් තරම් එකක් දෙකක් ලියන්න. කොහොමද වැඩගම? බලමු එහෙනම්. දෙවෙනි ප්‍රශ්නය පුතේ සුද්ධ ජීවීන්ගෙන් අහලා තියෙන්නේ. සුද්ධ ජීවීන් මිනිසාට සහ මිනිස් ක්‍රියාකාරකම් වලට හිතකර මෙන්ම අහිතකර බලපානවා. හිතකර බලපෑමුත් තියෙනවා අහිතකර බලපෑමුත් තියෙනවා අපේ පුතේ. සුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වය නිසා ආහාරවල සුදුන වෙනස්කම්. ඔන්න සුද්ධ ජීවීන් ආහාර වලට වැඩෙනකොට මේ කෑම කන්න බෑ මේවා නරක කරනවා. ඇඹුල් රසක් ගන්නවා. අර ඒකේ නිකන් පොඩි තෙතමනේ ගතියක් හදනවා. නිකන් ඔයාලා බලනකෝ කලින් දවස් හදපු කිරි හොද්දා. උදේ හදපු කිරි හොද්දා ඔහොම හැන්දෙන් උස්සනකොට බේරෙනව නේද? එහෙනම් සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය නිසා ආහාරවල සුදුන වෙනස්කම් ලියන්න ඔයාලා. රසය වෙනස් වෙනවා, වයනය වෙනස් වෙනවා නේද? ආහාරවල වර්ණය වෙනස් වීම. අන්න හරි ඔය කියන්නේ. ආහාරයේ වයනය ඔක්කොම කියන්න ඕනේ පුතේ. ගන්ධය, රසය, ආහාරයේ වයනය, ගන්ධය, රසය. සමහරට පැහැයක් වෙනස් වෙන්න පුළුවන්.
පැහැය ආදිය වෙනස් වේ. ආදිය වෙනස් වේ. හරිනේ? ඔය වගේ වෙනස්කම් වලට ලක් වෙනවා පුතේ ආහාර. ඔයා බනව නිකන් නරක් වෙච්ච පොල් සම්බෝලයක් එහෙම නහය ළඟට ගත්තාම පිලුණු ගඳ එනවා අම්මලා බලනවා. රෑ හදපු එක උදේ ඉතුරුලා තිබුණොත් නහය ළඟට කිට්ට බලනවා ගඳයි නම් ටක් ගාලා අයින් කළා. ගඳින් කියන්න පුළුවන් අම්මලාට කෑම නරක් වෙලාද කියලා. අපේ සමහරවල් නේද? සමහරට කෑවත් අපිට අඳුර ගන්න බෑ සමහරලාට. ඒකට පුළුවන් එක. නිරීක්ෂණය නොවන වෙනස් වීමක් පේන්නේ නැති එක. තරව පේනවා පුතේ. පාට වෙනස් වෙලා තියෙනවා පේනවා. ගඳ දැනෙනවා. නිරීක්ෂණය වෙන්නේ නැති දෙයක් කියන්න මට. ආහාර නරක වුණාම. පෝෂණ ගුණය ඔව් අන්න හරි වැදගත් දෙයක්. පෝෂණ ගුණයේ බිඳ වැටෙනවා. ඒක එකක්. තව එකක් තමයි නරක වෙච්ච කෑම කනවද ඔයාලා? නෑ. මේකට සුද්ධ ජීවීන් විෂ දාලා තියෙනවා. එහෙනම් ඒව කෑවොත් අන්තිමට කාලි උරලා ඉන්න වෙන්නේ gedara නෙවෙයි. කොහෙද? වැසිකිලි අසින්න වෙන්නේ. අන්න ඒකයි. ඔය අත්විඳනදී සමාලාට ඔය පරණ වෙච්ච කොත්තු රොටි එහෙම කෑවහම, එළව රොටි එහෙම කෑවහම, සමහර කඩවලින් කෑවහම පරණ ඒවා දුන්නාම අන්න ඒ වගේ වෙනව නේද ඔසානා? එන ලියන්න නිරීක්ෂණය නොවන වෙනස්කම්. පෝෂණ ගුණයේ බිඳ වැටේ. පෝෂණ ගුණය බිඳ වැටී තිබීම. පෝෂණ ගුණයේ බිඳ වැටී තිබීම. තව එකක් ආහාරයට සුද්ධ ජීවී විෂද්‍රව්‍ය මුසු කර තිබීම. විෂ මොන හරි જાතියක් එක දාලා තියෙන්න පුළුවන්. එහෙනම් සුද්ධ ජීවී වැඩිචි ආහාරයක් කන්න හැම එපා. සමහරට අපි හිතමු කේක් කෑල්ලක් පුස් කාලා. සමහරු කේක් කෑල්ලේ පුස් ටික කාපු ටික කපලා දාලා කනවා. ඒ වගේ වැඩ එහෙම කරන්නේ නැහැ. ඒ විෂ තියෙන්න පුළුවන්. පහත දක්වන රෝග සඳහා රෝගකාරක වන සුද්ධ ජීවි. ඔන්න මං අර කියපු අතිසාරය. ඇමීබා අතිසාරය කියන්නේ පුතේ ඔය පරණ වෙච්ච ආහාරවල එහෙම ඔය අතිසාරයට හදාල කෙනා වැඩෙනවා. මෙයා ඇමීබාවේ. මෙයා අයිති වෙන්නේ ප්‍රොටෝසෝවා කියන කාණ්ඩයට. ඇමීබා අතිසාරය හදන සුදු ජීවී කාණ්ඩය ප්‍රොටෝසෝවා. ඔක්කොටම කලින් ආය මතක් කරලිමු ප්‍රධාන සුදු ජීවී කාණ්ඩ පහ. වෛරස, බැක්ටීරියා, ඇල්ගී, දිලීර ප්‍රොටෝසෝවා. ආය කියන්නම් බැක්ටීරියා, ඇල්ගී, දිලීර ප්‍රොටෝසෝවා. මං හිතන්නේ ඔය සුද්ධ ජීවී පාඩම ඔයාලා කරලා මීට මාස 6කට විතර කලින්. එහෙනම් මේවා මතක් කරන එක හරිම වැදගත් වාරි විභාගෙට. ඕකෙන් ප්‍රශ්නයක් එනවමයි පුතේ හොඳේ. බහුවර්ණ ප්‍රශ්නයක් හෝ රචනා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අලුහම් කියන්නේ දිලීර. අලුහම් කියන්නේ දිලීර වර්ගයක්. තුන වෛද්‍ය ක්ෂේත්‍රයේදී සුද්ධ ජීවීන් හිතකර ලෙස සොදා ගන්න ඕ. වෛද්‍ය ක්ෂේත්‍රයේදී සුද්ධ ජීවීන් හොඳයි පුතේ. එන්නත් වර්ග හදනවා නේද? ඊළඟට ප්‍රතිශක්තිකරණ එන්නත් තව තියෙනවා ප්‍රතිදූලක. අන්න ඒ වගේ වෛද්‍ය විද්‍යාවේදී වැදගත් වෙනවා. ඒ නිසා ලියන්න එක ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට. ප්‍රතිශක්තිකරණ එන්නත් එක ප්‍රතිජීවක ඖෂධත් නිෂ්පාදනය කරනවනේ. ඔව් ඒකත් ගන්න පුළුවන්. ඒ දෙකම අපි ලියමු. ඉතාල වැදගත්. ප්‍රතිශක්තිකරණ එන්නත්
ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට ප්‍රතිජීවක කියලා જાතියක් තියෙනවා. අපි කියන්නේ ඇන්ටිබයොටික් කියලා. ඔය පෙනිසිලින්, ඇමොක්සිලින් ඒ වගේ එක එක නම් වලින් වෙළඳපොලේ තියෙනවා. හොඳයි. B කොටස. හොඳයි. B කොටස එදිනදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා චුම්බක භාවිතා වෙනවා. මේ දවස්වල කරපු පාඩම හින්දා ලොකු බරක් දාන්න නෑ මම ඔයාලට අමතක වෙන්නේ නෑ. චුම්බක ද්‍රව්‍ය කියන්නේ මොනවද? අතිතරම් කියලා දුන්නා. මොනවද පුතේ චුම්බක ද්‍රව්‍ය කියන්නේ? චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය වලට කියනවා මොනවද? චුම්බක ද්‍රව්‍ය කියලා. ඔව් දාගන්න. චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය. චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය. චුම්බක ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය චුම්බක ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඔයාලා කියන්නේ මොනවද පුතේ චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ? මොනවද චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ? යකඩ. නිකල්, නිකල් very good. ක්‍රෝමියම්, හරි ඇල්පෙනිතර ඒවා පුතේ යකඩ වලින්නේ. හරි ඒවා හරි වැරදි නෑ. අපි ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් ගත්තොත් යකඩ ෆෙරයිට්, ෆෙරයිට් මෙන්න මේවා වානේ, මම බෝඩ් එකේ ලියන්න. මෙන්න මේවා තමයි පුතේ මේ චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ. යකඩ වලින්මයි වාණය හදලා තියෙන්නේ. යකඩ වලින්මයි ෆෙරයිට් හදලා තියෙන්නේ. නිකල්, ක්‍රෝමියම්, කොබෝල්ට් ඔන්න තමයි ආකර්ෂණය වෙන්නේ. මෙන්න මේවා එහෙම නෑ. රත්රන් චුම්බක වලට ඇදෙන්නේ නෑ. රිදි, ඇලුමිනියම්, කොපර්, ඊයම් රසදිය මොකක්වත් නෑ. ඔන්න ලෝහ ටික විතරයි. වඩා ප්‍රබල චුම්බක තැනීම සඳහා යොදා ගන්නා මිශ්‍ර ලෝහය ෆෙරයිට්. රයිට්, ප්‍රබල චුම්බක හදන්න ගන්න ෆෙරයිට්. ඊළඟ කොටස මාලිමාවක් ආධාරයෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කරන ලදී. A හා B අවස්ථා දෙකේදී මාලිමා කටුව පීරණ ආකාරය රවුම තුල අඳින්න. පුතේ මෙන්න north එහෙනම් මෙන්න මාලිමා කටුව කොහොමද තියෙන්න ඕනි කියන්න පුළුවන් නම් මෙන්න මෙහෙමයි. ඔන්න south ඔන්න ඔහමයි. ඔවගේ ආකර්ෂණය වෙලා තියෙනවා. ඉහත ක්‍රියාකාරකම අනුව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පුතේ මෙහෙන් එළියට ගිහිල්ලා මෙහෙන් අස්සට එනවා. ඒකයි මේ. මෙහෙන් එළියට ගිහිල්ලා මෙහෙන් අස්සට එනවා. එහෙනම් N සිට S දක්වා N සිට S දක්වා නැත්නම් උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දක්වා උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දක්වා අන්ද උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දක්වා තමයි පුතේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හිතන්නේ.
අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. මම ගොඩාක් ප්‍රශ්න දැම්මේ නෑ පුතේ. ප්‍රශ්න 6යි දැම්මේ. අපි බලමු මේ පුතේ ප්‍රදර්ශනයකට හදපු ප්‍රදර්ශන භාණ්ඩයක්. මෙතන තියෙනවා ලී පෙට්ටියක්. ලී පෙට්ටියේ උඩින් මේ වගේ ඇණයක් ගහලා මෙන්න මෙහෙම අරන් යනවා මොකද්ද? ඔන්න. යකඩ මුදුවක්. ඒකේ තරාදිපඩි එල්ලලා. මෙන්න තවත් කම්බියක්. මේ කම්බිය B කියන කම්බිය. ඒකේ තරාදිපඩි දාලා. මේ A තම කම්බිය මේ B තම කම්බිය. තම කම්බිම දෙකක් තියෙන්නේ. මේ ධ්වනිය පාඩම 8 ශ්‍රේණියේ ධ්වනිය පාඩමේ මේ ප්‍රශ්නය හදලා තියෙනවා. ධ්වනිය නිපදවන ආකාරය අනුව ඉහත සංගීත භාණ්ඩය කවර වර්ගයට අයිතිද? සංගීත භාණ්ඩ වර්ග 3ක් තියෙනවා. මගින් එකක් තමයි තත්කම්පණය වන භාණ්ඩ. අනිත් එක වායු කඳක් කම්පණය වන භාණ්ඩ. අනිත් එක කම්පණය වන භාණ්ඩ. මේවා තමයි තත්කම්පණය වන භාණ්ඩ. වයලීනය, ගිටාරය, ඒ ටික වායු කඳක් කම්පණය වෙන ඒවා. සර්පිනාව, බටනලාව, හොරණෑව. එහෙනම් මේකයි තිබෙන්නේ තත්කම්පණය වන භාණ්ඩ. තත් කම්පනය වන භාණ්ඩ. ප්‍රතිඵලයේ ලෙස පුරුදු මඩක් ලබා ගැනීමට කම්පනය කළ යුතු කම්බි අක්ෂරය. පුතේ මෙතන කම්බි දෙකක් තියෙනවා. ඔයාලට පේනවද මේ කම්බි දෙකේ මේ කම්බිය සායන මහතයි කියලා? හොඳට බලන්න. මෙන්න මේ කම්බිය පුතේ මහත වැඩි මොන කම්බියද? B තම කම්බිය මහත වැඩි. A තම කම්බිය ඉතාම සියුම්. එනං අහනවා ප්‍රතිඵලයේ ලෙස තියුණු හඬක් ලබා ගැනීමට කම්පනය කළ යුත්තේ මොකක්ද කියලා අහනවා. ඒ තමයි A තම කම්බිය. A තම කම්බිය. ඇයි ඒ තම කම්බිය ගොඩාක් සිහින් කම්බියක් කම්පනය කරනකොට ඒකෙන් සංඛ්‍යාතයේ වැඩි තරංගයක් තමයි නිකුත් වෙන්නේ. එම ප්‍රතිඵලය ලබා දීමට හේතු කම්බිය සතු භෞතික ගුණය. ඒ තමයි කම්බිය සිහින් වීම. කම්බිය සිහින් වීම. තුන සංගීත භාණ්ඩයේ B කම්බිය ඇදීමට ලක් කිරීමෙන් නැගෙන ශබ්දය වෙනස් කරගත හැක. මේ B ඇදලා මේකට තරාදිපඩි දාන්න මේක හොඳට ඇදෙනවා. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක්. ඒ තමයි මේ තැටි වලට දාන පඩි ප්‍රමාණය වැඩි කිරීම. ඒකට මේ ආතතිය වැඩි කරන්න පුළුවන් පුතේ. මේ තැටියට දාන පඩි ප්‍රමාණය වැඩි කිරීමෙන්. අයනම් එතන පිළිතුර ලියන්න. තැටියට යොදන තරාදි පඩි සංඛ්‍යාව වැඩි කිරීම. තැටියට යොදන තරාදි පඩි සංඛ්‍යාව වැඩි කිරීම. තැටියට යොදන තරාදි පඩි සංඛ්‍යාව වැඩි කිරීම. හරි. මෙම සංගීත භාණ්ඩයේ සෑදීමේදී යොදාගෙන ඇති මූලද්‍රව්‍ය දෙකක්. මේක හදන්න යොදාගෙන තියෙන මූලද්‍රව්‍ය තමයි පුතේ තඹ සහ යකඩ. තඹ සහ යකඩ. තඹ කියන්නේ මූලද්‍රව්‍යයක්. යකඩ කියන්නේ මූලද්‍රව්‍යයක්. තඹ සහ යකඩ. කොහොමද
තඹ සහ යකඩ. තඹ සහ යකඩ. පරිවාරක ද්‍රව්‍ය දෙකක්. පුතේ මේකේ තියෙන පරිවාරක තමයි ප්ලාස්ටික්. ප්ලාස්ටික් සහ ලී පරිවාරක. පරිවාරක කියන්නේ තාපය විදුලිය යන්නේ නැති ඒවා, විදුලිය යන්නේ නැති ඒවා. විදුලිය යන සංනායක තමයි මූලද්‍රව්‍ය තමයි යකඩ සහ තඹ. පරිවාරක තමයි ප්ලාස්ටික් සහ ලී පුතේ. ප්ලාස්ටික් සහ ලී. මේ පේපර් එක ඔයාට තාම print out එක ගන්න බැරි වුණා නම් හැකික්මන්ට print out එක අරගෙන හෙට අනිද්දාම මේ පේපර් එක ආය පාරක් කරන්න වීඩියෝ එක බලලා රෙකෝඩින් එක දෙනවනේ. ඒ වගේම පුතේ අපි මේ මාසයේ සිට අපි වෙබ්සයිට් එකක් කරා තමයි පන්තිය පැවැත්වෙන්නේ. අපි එකට කියනවා LMS එකක්. ඒ නිසා ඒකට සම්බන්ධ වන ආකාරය පිළිබඳව පුතාලට දාලා තියෙනවා WhatsApp group එකේ. හැම දරුවෙක්ම ඒකට සම්බන්ධ වෙන්න. එතකොට ඉස්සරහට ඔයාලට පේපර් ගන්න, PDF බලන්න, පරණ වීඩියෝ නැවත නරඹන්න අපිට කෝල් දිදී කරදර වෙන්න ඕනේ නැහැ. ඊළඟ ෆීස් ගෙවන වැඩ ටික ඒ හැම දෙයක්ම ඔයාලට කරගන්න පුළුවන් කොහොමද? මේ වෙබ්සයිට් එක හරහා. හින්දා ඒකට සම්බන්ධ වෙන්න ඕනි විදිහ අපි දාලා තියෙනවා. හරි ලේසි. ඒ උපදෙස් පිළිපදින්න. ඔයාලට ඒ අනුව උපදෙස් පිළිපදිනකොට අපහසුතාවයක් තියෙනවා නම් ඒකේ තියෙන ඇඩ්මින් ලෙස ඉන්න කාගේ හරි නම්බර් එකකට කෝල් එකක් දීලා පුතේ විස්තර ටික දැනගන්න පුළුවන්. හොඳේ. ඊළඟට යකඩ ලෝහය මුදුවක් ලෙස සැකසීමේදී ලෝහය සතු කවර භෞතික ගුණේ භාවිතා කරන්න පුළුවන්ද? මේ පුතේ මේක නමනවා මෙහෙම. එහෙනම් ලෝහවල තියෙනවා විශේෂ ගුණ දෙකක්. මොනවද? තන්නේ හා ආහන්නේ. ආහන්න කියන්නේ පුතේ නවන්න පුළුවන්. හරිද? ආහන්න කියන්නේ නවන්න පුළුවන්. කම්බියක් උද නවන්න පුළුවන්. මේ ආහන්න තන්නේ කියන්නේ නවන්න පුළුවන්. ආහන්න කියන්නේ තලන්න පුළුවන්. තහඩුවක් වගේ කරන්න පුළුවන්. එහෙනම් ඒකට වැදගත් වෙච්ච ගුණය තමයි තන්නේ ගුණය. තන්‍ය නමන්න පුළුවන් හැකියාව තන්‍ය. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට එන්න පුතේ. රෙකෝඩින් එකක් දෙනවද කියලා නෝ. ඔව් පුතේ අපි අනිවාර්යයෙන්ම හැම දවසම රෙකෝඩින් එකක් කරනවා. මොකද පන්ති ඉන්න ළමයි ප්‍රමාණය හැමදාම සම්බන්ධ වෙන්නේ නැහැ මේ වෙලාවට. නිසා ගොඩක් ළමයි රෙකෝඩින් එක බලන ළමයි ඉන්නවා. පුළුවන් අය පන්තිට සහභාගී වෙනවා. හැම පාඩමකම රෙකෝඩින් තියෙනවා අපි ළඟ. ඔයාලා වෙබ්සයිට් එකට සම්බන්ධ වුණාම අපෙන් ඉල්ලන්න ඕනේ ගානට රෙකෝඩින් බලන්න පුළුවන්. හරිනේ? හොඳයි. ඉහත සංගීත භාණ්ඩයේ ධ්වනිය නිපදවන ක්‍රමය හැර ධ්වනිය නිපදව හැකි අනිත් ක්‍රම දෙක කුමක්ද? තව ක්‍රම දෙකක් තියෙනවා. මේකේ තත්කම්පනය කළා. ඒ තමයි වායු කඳක් කම්පනය කිරීමෙන්. ඒක දාගන්න. වායු කඳක් කම්පනය කිරීමෙන් පුතේ. වායු කඳක් කම්පනය කිරීමෙන්. තව එකක් පටල කම්පනය කිරීමෙන්. තුනී පටල කම්පනය කිරීමෙන්. හරි. දැන් මම ඔයාලට බාර දෙනවා විනාඩි 10ක කාලයක් ක්ලාස් එකේ හැම ළමයටම ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔන්න තනියම ලියන්න පුරුදු වෙන්න ඕනි. ලියන්න ඕක තනියම.
අපි බලමුද පුතේ මේ පේපර් එකට උත්තර ලියන්නත් එක්ක තමයි මම කාලය දීලා තියෙන්නේ. ඔයාලගේ උත්තර අපිට ගොඩාක් වැදගත් වෙනවා පුතේ. පහත දක්වා ඇති පත්‍රයේ AB කොටස් නම් කරන්න. භාගයක් නම් කරලා. ඒ කියන්නේ මොනවද? මොකද්ද පුතේ ඒ කියලා නම් කළේ? නාරටි. නාරටි. B පත්‍ර අග්‍රය. පත්‍ර අග්‍රය. මේක නම් හරිම ලේසි. ශාකයක පත්‍ර මගින් ඉටුවන කෘත්‍ය, පත්‍ර වලින් ඉටුවන ප්‍රධානම කෘත්‍ය ප්‍රභා සංශ්ලේෂණය. අන්න හරි ප්‍රභා සංශ්ලේෂණය. මම පුතාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔය ප්‍රධානම කෘත්‍යනේ. වෙනත් කෘත්‍ය දෙකක් කියන්න. ආරණ නිෂ්පාදනය නෙවෙයි වෙනත් කෘත්‍ය දෙකක්. මම ඕනම් උදාහරණ කියනවා. අක්කපාන කෝමාරිකා. නවශාක වර්ගය බෙහෙත් බෝ කිරීම. ජලය නෑ ජලය සංචිත කරලා තියෙනවා. ඊට තව එකක් කියනවා. එතන අක්කපානේ නා. අක්කපාන, බෙගෝනියා, පෙපරෝනියා. නවශාක බෙහෙත් කිරීම නවශාක බෝ කර ගැනීම. very good. ඒ අමතර කාර්යයන් ජාලාකාර පත්‍ර වින්‍යාසය නිසා ශාකයට ලැබෙන ප්‍රයෝජන. මේකේ පුතේ මේ ජාලාකාර පත්‍ර වින්‍යාසය, පත්‍ර ගන්න නාරට වින්‍යාසය. ඒකේ තියෙන වාසිය තමයි පත්‍රයේ සෑම ස්ථානයකම පුතේ මොනවද? අන්න ජලය පරිවහණය වෙනවා. දෙයන්න ස්ථානයක් පත්‍රයේ සෑම ස්ථානයක් කරාම ද්‍රව්‍ය කිරීම සිග්නල් වල බරබර ගෑමක් තියෙන ඔහම හරි පුතේ. පත්‍ර මගින් නවශාක ඇති කරගති ශාක දෙක මම දැන් කිව්වා. අක්කපාන ශාකය, කපාන බිගෝනියා පෙපරෝමියා. බිගෝනියා ශාකය. අක්කපාන සහ බිගෝනියා. ඝනකමින් වැඩි මාංශල පත්‍ර දෙකේ ශාක දෙකක් ඒවා පුතේ ජලය සංචිත කරලා ඝනකමින් ගොඩක් වැඩි. කියන්නේ දෙකක්. කෝමාරිකා සහ අක්කපාන. කෝමාරිකා සහ අක්කපාන. හොඳයි. ගොටුකොළ, කැරට්, අර්තාපල්. ඉහත ශාක අතරින් භූගත කඳන්. භූගත කඳන් කියන්නේ කඳ පොළව යට. කැරට් කියන්නේ කඳක් නෙවෙයි. කැරට් කියන්නේ ආහාර සංචිත කරන ලද මුලක්. එහෙනම් අර්තාපල් තමයි අර්ථාපල්. ශාක අතරින් භූගත කඳ. අර්තාපල්. අර්තාපල්. ආහාර සංචිත කිරීමට අමතරව භූගත කඳන් මගින් ඉටු කරනු ලබන කාර්යයක් එකක්. පුතේ භූගත කඳන් වල එකක් තමයි ආහාර සංචිත කරලා තියෙනවා. ආර තව එකක් තමයි තම වර්ගය බෝ කර ගැනීමට.
ප්‍රචාරණයට කාලතරණයට ප්‍රචාරණයට කියන්නේ දැන් ඔයාලට ඉඟුරු පැලයක් හදාගන්න ඕනේ නම් ඔයා කරන්න ඕනි ඉඟුරු වල අර භූගත කඳ කපලා හිටවන එක. පොළොව යට ඔයා අලේ කියලා කියන්නේ ඒකෙන් තමයි නව පැලයක් ගන්නෙ. දැන් ඔයාට අර්ථාපල පැලයක් හදාගන්න ඕනේ නම් අර්ථාපල නිකන් දඩු කැබලි එහෙම නැහැ. අර්ථාපල අලේ තියෙනවා මේ වගේ කිසි කොටස්. යන්නේ. ප්‍රචාරණයට වැදගත් වෙනවා. අනිත් එක තමයි අහිතකර කාල තරණයට වැදගත් වෙනවා. ඊතසනා රූප අතරින් සංචිත මුලක් අන ඊට කලින් අහනවා ගොටුකොළ ශාකයේ ප්‍රචාරණය වන ක්‍රමය අනුව ඒ කඳ හඳුන්වන්නේ මොන නමින්ද කියලා. ගොටුකොළ වල කඳට අපි කියනවා පුතේ දාවක කඳ දාවක නැත්තම් වැතිරි කඳ. ඔය දෙකෙන් ඕනෙම එකක්. මේ තමයි ගොටුකොළ වලේ කඳ. ඔය වගේ කඳන් තියෙනවා බතල වල තියෙනවා ස්ට්‍රෝබෙරි වල තියෙනවා. ඊට රූප අතරින් ඒ තමයි කැරට් ආහාර සංචිත මුල් මොනවාද? කැරට්. හොඳයි. මං ආයෙත් දෙනවා විනාඩි 5ක්. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕනේ.
අපි බලමුද පුතේ? ඔයාලා මේ ප්‍රශ්න ටිකට තව උත්තර ලියන්න. මම පුතේ දැන් මේ ක්ලාස් එකේ තව කරන්නේ මම තව පේපර් එකක් තව ප්‍රශ්න ටිකක් හදලා ඔයාලගේ WhatsApp එකට දානවා වාර විභාගයට කලින්. අපේ පුතාලා මේ ටික ඔක්කොම කරලා යන්න ඕනි. හොඳේ? විද්‍යාගාරයේ ඔබ විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් කිහිපයක් පහත දක්වේ. රතු තීන්ත ද්‍රාවණයක් මත රටහුණු කැබැල්ලක් සිරස්ව තබා වර්ණයේ පැතිරීම. බලන්න. පුතේ දැන් මේ වගේ වොච් ග්ලාස් එකක් අරගෙන ඒකට රතු පාට තීන්ත ටිකක් දාලා මේ වගේ රටහුණු කෑල්ලක් අපි තියාතිව්වා කියලා හිතමුකෝ. මේ තමයි මේ වගේ රටහුණු කෑල්ලක් මේ සුදු පාට මේ රටහුණු කෑල්ලක් මෙහෙම තියෙනවා. ඔයා දන්නවද මොකද්ද වෙන්නේ කියලා? මේ ඇවිල්ලා රතු පාට තීන්ත හිමීට මේ රතු පාට තීන්ත මේ රටහුණු කැවුර දිගේ උඩට එනවා. ඒකට හේතුව ඝන පදාර්ථයේ අසංතතික බව. අන්න ඝන පදාර්ථයේ අසංතතික බව. එහෙනම් ද්‍රව අසංතතික බවට හේතුව තමයි ජල බීකරයකට ඔයාලා දන්නවනේ මේ කොන්ඩිස් කැටයක් දැම්මහම ඒකේ දම් පාට මෙන්න මෙහෙම පැතිරෙනවා. මේ පැතිලා තියෙන කොන්ඩිස් කැටයක් දැම්මහම දම් පාට පැතිරෙනවා. එතන පුතේ ද්‍රව පදාර්ථයේ අසංතතික බව. හඳුන් කූරක් පත්තු කරාම සුවඳ පැතිරිලා යනවා. ඒ වායු පදාර්ථයේ අසංතතික බව. එහෙනම් ද්‍රව පදාර්ථවල අසංතතික බව පැහැදිලි කරන ක්‍රියාකාරකමට අදාළ නිරීක්ෂණය අක්ෂරය මොකක්ද දන්නවද? ද්‍රව පදාර්ථ B. ඝන පදාර්ථවල අසංතතික බව පැහැදිලි කරන ක්‍රියාකාරක අදාළ නිරීක්ෂණය ඝන පදාර්ථවල A. වායු පදාර්ථවල අසංතතික බව පැහැදිලි කරන ක්‍රියාකාරකමට අදාළ අක්ෂරය මොකද්ද? C. Very good. ඊළඟට ඝන ද්‍රව සහ වායු පදාර්ථවල අංශු සැකසුම පිළිවෙලින් අඳින්නලු. මෙහෙම අඳින්න. ඝන මේ විදියට අංශු ඊටාම ළඟින් ඇහිරිලා තියෙනවා. අංශු ඊටාම ළඟින් ඇහිරිලා තියෙනවා. මේ විදිහට ඔන්න ඝන. පුතේ ද්‍රවවල මෙහෙමයි. ද්‍රවවල අංශු මෙහෙම. ඈතින් තියෙන්නේ. ඔය විදිහට ඈතින් ද්‍රවවල තියෙන්නේ. ඊළඟට මෙහෙම අපි ගාමු වායු. වායු වල ගොඩාක් ඈතින්. ඔන්න වායු වල తත්වය. ඝන අංශු වල ඝන පදාර්ථ වල අංශු ළඟින් හැරිලා තියෙනවා. ද්‍රව වල පොඩ්ඩක් ඈතින්, වායු වල ගොඩාක් ඈතින්. හොඳයි. ඒකෙන් දෙවෙනි කොටස ආව ටික හිමීට අඳින්න. සමහරව නම් ඇඳලා තිබුණා හරියට. මොකක්ද අහන්නේ? ඊළඟට අහනවා ඝනයකට ස්ථීර හැඩයක් ලැබීමට හේතුව. පුතේ ඝනවල අංශු ළඟින් ඉතාම ආසන්නයෙන් ප්‍රබල ලෙස බැඳිලා. පාඩ ලියන්න පුළුවන්. ඝන ද්‍රව්‍ය වල අංශු ඉතා ළඟින් ස්ථීර ක්‍රමයකට ඇසිරී ඇති නිසා
ඝනවල අංශු ඊටාම ළඟින් ඝනවල අංශු ඉතා ළඟින් ස්ථීර ක්‍රමයකට සකස් වී ඇති නිසා හොඳයි C කොටස පීඩනය වැඩි කිරීමෙන් ඇතම් පදාර්ථවල පරිමාව අඩු කළ හැක. දැන් පුතාලා බලන්න මේ මගේ මෙතන අතේ තියෙන පුතේ සිරින්ජයක්. මේක ඇස්සේ පුරවලා තියෙනවා වාතය. මම දැන් මෙහෙම තද කරනකොට අන්න අකුලන්න පුළුවන් නේ. මේක තද කරන්න පුළුවන් කොහොම. මේ සිරින්ජය මෙහෙම තද කරනවා. ඒ ඇයි වායු වල එහෙම ගතියක් තියෙනවා. ඒකට හේතුව වායු අංශු ඈතින් තියෙන්නේ. තද කරනකොට වායු අංශු ලං වෙනවා. අපි ඒ ගුණාංගයට කියනවා සම්පීඩ්‍යතාවය. සම්පීඩ්‍යතාවය. පීඩනය වැඩි කිරීමෙන් ඇතම් පදාර්ථවල පරිමාව අඩු කළ හැක. ඊට සඳහන් ක්‍රියාවලිය හඳුන්වන නම සම්පීඩ්‍යතාව නැත්නම් සම්පීඩනය. සම්පීඩනය වායු පහසුවෙන් පීඩනයක් යොදා පරිමාව අඩු කළ හැක්කේ කවර පදාර්ථවලද? වඩා පහසුවෙන් පරිමාව අඩු කරගන්න පුළුවන් වායු වල පමණයි. ඝන ද්‍රව්‍ය වල ද්‍රවවල හිම තෙරපන්න බෑ. හරිනේ? right. එහෙනම් පුතේ අන්තිම ප්‍රශ්නය මේ 6 වෙනි ප්‍රශ්නයටත් තනියම ලියන්න. කලබල නැතුව හිමීට ලියන්න. මම තවත් ප්‍රශ්න ටිකක් දානවා ඔයාලගේ group එකට. ඒ ටික ඔයාලා තනියම ලියන්න. මම මොකද ඊළඟ දවසේ අලුත් පාඩුව පටන් ගන්නවා. ඒ වගේම පුතේ අපේ ක්ලාස් එකට අලුතෙන් join වෙච්ච ළමයි ඉන්නවා නම් පළවෙනි පාඩමේ ඉඳන් ටියුට් 6ක් 7ක් තියෙනවා. ඒ හැම ටියුට් එකක්ම ගන්න පුළුවන්. ඒ වගේම ඒ හැම පාඩමකම රෙකෝඩිනුත් තියෙනවා. ඒ ටික සියල්ලම අරගෙන මේ මාසයේ සිට ජූලි මාසයේ සිට අපිත් එක්ක අලුතෙන් එකතුලා යන්න පුළුවන්. මොකද අපේ පන්තිවල වැඩිපුරම තියෙන්නේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ ප්‍රෝග්‍රෑම්. ඒකෙන් ගොඩාක් ළමයින්ගේ රිසල්ට් එක හොඳ මට්ටමට යන්න පුළුවන්.
සංශුද්ධ ද්‍රව්‍යයන්ගෙන් හඳුන්වන්නේ මොනවාද? සංශුද්ධ කියන්නේ පුතේ එක ද්‍රව්‍යයි තනි සංඝටකයක් එක් සංඝටකයක් පමණක් තියෙනව නේද? එහෙනම් ලියන්න මොනවද පුතේ සංශුද්ධ කියන්නේ? එක් සංඝටකයකින් පමණක් සෑදුණු ද්‍රව්‍යයක්. එක් සංඝටකයකින් පමණක් සෑදුණු ද්‍රව්‍ය කියලා ලියාගන්න. එක් සංඝටකයකින් පමණක් සෑදුණු ද්‍රව්‍යයක්. එක් සංඝටකයකින් පමණක් සෑදුණු ද්‍රව්‍යයක්. B මූලද්‍රව්‍යයක් කියන්නේ මොනවද? පුතේ සංශුද්ධ ද්‍රව්‍ය මූලද්‍රව්‍ය හා සංයෝග ලෙස වර්ග දෙකකට වෙන් කරනවා. මේ බදන්නකෝ. ඔන්න. එකම જાතියයි තියෙන්නේ. එයා සංශුද්ධ. මේක බලන්න. ಜಾති දෙක තුනක් තියෙනවා. ඔන්න. එතර ඒවා මිශ්‍රණ. මේවා වර්ග දෙකකට වෙන් කරනවා. ඒ තමයි මූලද්‍රව්‍ය හා සංයෝග ලෙස. අපි අහනවා මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? මූලද්‍රව්‍යයක් කියන්නේ ලියන්න රසායනික ක්‍රම මගින් තව දුරටත් සරල ද්‍රව්‍ය බවට පත් කළ නොහැකි ඒවා අපි හඳුන්වනවා සංශුද්ධ ද්‍රව්‍ය කියලා. මූලද්‍රව්‍ය. හොඳයි. ඊළඟ එකට එන්න පුතේ. පහත සඳහන් මූලද්‍රව්‍ය යටින් ඉරක් අදින්න. සල්ෆර් මූලද්‍රව්‍යයක්, කොපර් මූලද්‍රව්‍යයක්, ඔක්සිජන් මූලද්‍රව්‍යයක්, සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ සංයෝගයක්. ඒ වගේම ජලය කියන්නේ සංයෝගයක්. right? ඊළඟ එක ප්‍රත්‍යස්ථතාව කියන්නේ මොකක්ද කියලා අහනවා. පුතේ ප්‍රත්‍යස්ථතාව කියන්නේ ඇදීමක් නේද? ඇද්දලා අතෑරියාම ආයේ මුල් පීඨුමට පත් වෙනවා නම් අපි ඒකට කියන්නේ ප්‍රත්‍යස්ථතාව කියලා. එහෙනම් අහනවා ප්‍රත්‍යස්ථතාව කියන්නේ මොකක්ද කියලා. අපි දාගමු ඒක. ඒක සාමාන්‍යයෙන් ඔය ඉලාස්ටික් වගේ ද්‍රව්‍ය වල තියෙන ගුණාංගයක්. යන්න බලයක් යොදා ඇදීමේදී ප්‍රත්‍යස්ථතාව කියන්නේ බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා මෙම අදිනවා. බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදහස් කළ විට බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදහස් කළ විට පළමු තත්වයට පත්වීම. නැවත බලය නිදහස් කළ විට පළමු තත්වයට පත්වීම. හොඳයි. තුන්වෙනි එක
ඒ ද්‍රවාංකය තුන්වෙනි එක පුතේ ද්‍රවාංකය. මොකද්ද ද්‍රවාංකය කියන්නේ? ඒ තමයි තාපය සපයනකොට ඝනයක් ද්‍රවයක් වන නියමිත උෂ්ණත්වයක් තියෙනවා. ඕකට අපි කියනවා ද්‍රවාංකය කියලා. ආයක ලියවන නියමයි. අපි ලියමු තාපය සැපයීමේදී ඝනයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය ඝනයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය ඝනයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය ඒක තමයි ද්‍රවාංකය කියන්නේ. සංශුද්ධ ජලයේ ද්‍රවාංකය කීයද කියලා අහනවා. සංශුද්ධ ජලයේ ද්‍රවාංකය පුතේ සෙල්සියස් අංශක 0යි. ඒ කියන්නේ අයිස් කැටයක් ද්‍රව වීම පටන් ගන්න සෙල්සියස් අංශක 0ේදී. හැබැයි ජලය මිදෙන්නේ ද්‍රව ජලය අයිස් බවට පත් වෙන්නේ 0ේදී. ජලයේ තාපාංකය. තාපාංකය කියන්නේ පුතේ ද්‍රවය තාපය දෙනකොට වාෂ්ප වෙනවා. ඒකට තමයි තාපාංකය කියන්නේ. ලියන්න. තාපය සැපයීමෙන් ද්‍රවයක් වායුවක් බවට පත්වන උෂ්ණත්වය තාපය සැපීමෙන් ද්‍රවයක් වායුවක් බවට පත්වන උෂ්ණත්වය right. පුතේ ඊළඟට අහනවා ප්‍රසාරණය. ප්‍රසාරණය කියන්නේ යම් පදාර්ථයකට පුතේ තාපය ලබා දෙනකොට එයාගේ පරිමාව වැඩි වීමට කියනවා ප්‍රසාරණය කියලා. ලියන්න උෂ්ණත්වයේ ඉහළ යාමේදී වස්තුවේ පරිමාණය සිදුවන වැඩිවීම උෂ්ණත්වයේ ඉහළ යාමේදී වස්තුවේ පරිමාවයේ සිදුවන වැඩිවීම ප්‍රසාරණයයි. හරි. පුතේ මේ ටික ඉතාම වැදගත්. මේ පාඩමෙන් ප්‍රශ්නයක් එනවාමයි. හොඳේ ඔයාලා ඒකට ලෑස්ති වෙලා ඉන්න. ඝනත්වය අර්ථ දක්වන්නේ. ඝනත්වය කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය. ඒකීය පරිමාවක ස්කන්ධය. ඒකට තමයි කියන්නේ ඝනත්වය. ඒකීය පරිමාවක ස්කන්ධය. එතකොට ඝනත්වය මයිනස් සම්මත ඒකකය ඝනමීටරයට කිලෝග්‍රෑම්. B කොටස
පදාර්ථයේ සතු පහත ගුණාංග ප්‍රයෝජනට ගන්න අවස්ථා. දැඩි බව. සමහර පදාර්ථයන පුතේ දැඩි දෘඩයි. එතකොට මොකද්ද වෙන්නේ? ඔය ගෙවී යාමට ලක් වෙන්නේ නැහනේ. ඒ හින්දා සීරීමකදී ගෙවී යාමකදී ඔරොත්තු දෙනවා පුතේ. ඒ නිසා මේ වගේ එකක් ප්‍රයෝජන ගන්න අවස්ථා තමයි දැඩි බව කියන එක ඔයා දාගන්න. දැඩි බව. ලියා ගන්න. ගෙවී යාමකට හෝ ගෙවී යාමකට හෝ සීරීමකට ලක් නොවීම. ගෙවී යාමකට හෝ සීරීමට ලක් නොවීම නිසා යන්ත්‍ර සූත්‍ර වලට සවි කිරීමට යන්ත්‍ර සූත්‍ර වලට සවි කිරීමට ඒ දැඩි බවින්ද පුතේ යන්ත්‍ර වලට ගන්නවා. තාප සන්නායකතාවය. පුතේ තාපය හොඳට යනවා තාප සන්නායකතාවය. එහෙනම් මොනවද? ආහාර පිසින බඳුන් හදන්න ගන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රයෝජනය. ආහාර පිසින බඳුන් සෑදීමට හොඳයි. ඊළඟට ප්‍රසරණය ගන්නවා ප්‍රසාරණතාවයත් ඉඳ ගන්නවා පුතේ උෂ්ණත්වමාන හදන්න. විශේෂයෙන් රසදී හැම උෂ්ණත්වමාන තැනීමට ගන්නවා. උෂ්ණත්වමාන තැනීමට රසදිය ගොඩක් ගන්නවා පුතේ උෂ්ණත්වමාන හදන්න. උෂ්ණත්වමාන තැනීමට ලෝහක දිස්නය තියෙන ඉඳ ගන්නවා ආභරණ තනන්න. රත්තරන් රිදී හැම ආභරණ තැනීමට අන්තිම කොටස පුතේ මෙතනින් පේපර් එක ඉවර වුණාම අපේ ඔයාලා මතක ගන්න ලබන සතිය ආය අලුත් පාඩමට යනවා. අපේ ක්ලාස් එකේ අලුතෙන්ම අද ජොයින් වෙච්ච අය ඉන්නවා නම් පුතේ එයාලා හැකි ඉක්මනට ලබන සතියේ බ්‍රහස්පතින්ද වෙන්න කලින් තමගේ නිබන්ධන ටික ගෙන්නව ගන්න. ඒ කියන්නේ අදම නැත්නම් හෙටම එයාලා අපේ ක්ලාස් එකේ ඉන්නවා WhatsApp group එකේ ඇඩ්මින්ලා ඒගොල්ලන්ට කෝල් එකක් දීලා හැකි ඉක්මනට තමන්ගේ නිබන්ධන ටික ගෙන්නව ගන්න. එතකොට ලබන සතියේ ඉඳන් ආයෙ සුපුරුදු පරිදි අලුත් පාඩමේ ඉඳන් අලුත් ටියුට් එකෙන් පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. කතා බහ කරලා යාලට පරණ ටියුට්ස් ටික ගන්න කොහොමද? ඒක රෙකෝඩින් ගන්න කොහොමද කියලා බලන්න. ඒතර ඉදිරි මාස 6 දී ඉදිරි පාඩම් ටික කරලා ගාන්ට අපි ඊළඟට 9 වසරේ වැඩ ටික මුලින් ඉඳන් පිළිවෙලට පටන් ගන්න පුළුවන් ඔයාලට අපිත් එක්ක. පහත සඳහන් මූලද්‍රව්‍ය ලෝහ සහ අලෝහ ලෙස වර්ග කරන්න. සෝඩියම් ලෝහ, कैल्शियम लोह, सिलिकॉन अलोह, मैग्नीशियम लोह, आर्गन अलोह, सल्फर अलोह, आयोडीन अलोह, रसदिय लोह. ඔන්න පුතේ ලෝහ ටික වෙනමයි අලෝහ ටික වෙනමයි වර්ග කළා.
අපි සාමාන්‍යයෙන් ගොඩාක් ප්‍රශ්න හැදුවේ නෑ පුතේ. එහෙම වුණා නම් මේක බෝරින් මේ කියපු ටික හරියට මොලේට යන්නේ නෑ. ඒ නිසා පාඩම් 6කින් අපි ප්‍රශ්න 6ක් සාර්ථකව සාකච්ඡා කළා. ඔයාලට තව ප්‍රශ්න ටිකක් ලැබෙනවා. ඒ ටිකටත් රෙඩි වෙලා යන්න වාරි භාගයට යන්න කලින්. ඒ නිසා අපිට තව ඉස්සරහට තියෙනවා වාරි භාගයට තව පාඩම් ඉස්සරහට 2-3කින් අහනවා. ඒ නිසා අපි හැකියක්මන්ට ඒ ටිකත් මේ සති දෙක තුල අවසන් කරනවා. ඒකෙන් ඔයාලගේ වාරි භාගයේ උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ නිසා අදට අපි මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ලබන සතියේ ඉඳන් සුපුරුදු පරිදි අපේ පාඩම පටන් ගන්නවා. ඔයාලා ඒකට සූදානම් වෙන්න. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයිබෝවන් සර් සුබ රාත්‍රියක් සර්. ආයිබෝවන් සුබ රාත්‍රියක් සර්.